සුබ දවසක් කියලා වෙලාව ආදරෙන් පිළිගන්නවා ඩේලි රයිඩ් SL එකට. ඉතින් ඔන්න මං අද ඇවිල්ලා ඉන්නවා රත්නපුර ඇවන් සිග්නේචර් බිල්ඩ් ආයතනය වෙත. ඒ වෙන මොකකටවත් නෙමෙයි මේ දවස්වල සෝෂල් මීඩියා වල ගොඩක් කට්ටිය හොයන අලුත් බයික් එකක් ගැන විස්තර ඔයාලට අරගෙන. ඉතින් අපි වැඩි කතාවක් නැහැ ඇතුළට ගිහින් බලමු ඒ අලුත් බයික්ස් ටික මොනවද කියලා. එන්නවත් එක. ඉතින් ඔන්න මම දැන් ෂෝරූම් එක ඇතුලේ ඉන්නේ. ඔයාලට පේනවා මගේ වටේටම තියෙනවා බයික් රේන්ජ් එකක්ම. ඉතින් අපි මුලින්ම බලමු one by one මොනවද මේ බයික්ස් ටික කියලා. ඉතින් අපි මෙතනින් පටන් ගත්තොත් මෙතන තියෙනවා Nikot KR4 150 බයික් එක. අපි මෙතෙන්ට આવොත් ඔයාලට පේන ඇති 250 බයික් එක තියෙනවා KR9 බයික් එක. ඉතින් ඒත් එක්කම අපිට මෙතෙන් මේ green color බයික් එක ගත්තාම මේකත් KR4 150 ඒක ලස්සන කලර් එකක් බලා ගන්න පුළුවන්. මේකත් KR4 බයික් එක. දැන් මේකේ තියෙන්නේ ඔයාලට පේන ඇති big wheel. මෙන්න තියෙනවා super moto ගාන්නේ. මේකත් KR4 150cc බයික් එක. ඒත් එක්කම අපි මෙතෙන්ට ආවොත් මේකත් purple color එකෙන් KR4 150 බයික් එක තියෙනවා. ඉතින් අපි one by one මේ බයික්ස් ගැන ස්පෙસિෆිකේෂන්ස් මොනවද කියලා අපි බලමු. ඔන්න ඉතින් දැන් ඔයාලට පේනවා මම ඉස්සරහට ගෙනල්ලා තියෙනවා Nikot KR4 150 orange color bike එක. මෙතන තියෙනවා green color එක. එහෙනම් ඉතින් අපි බලමු මේ Nikot 150 KR4 big wheel bike එක. ඒකේ කොහොමද ස්පෙસિෆිකේෂන්ස් කියලා. ඉතින් අපි මුලින් එන්ජින් එකෙන් පටන් ගත්තොත් මේකේ තියෙන්නේ සිංගල් සිලින්ඩර් එයා කූල් එන්ජින් එකක්. එතකොට 2L එන්ජින් එකක් එන්නේ. ඒත් එක්කම ඔයාලට බලා ගන්න බලන්න මේකේ ඉන්නේ EFI සිස්ටම් එකක්. කාබරේටර් නෙමෙයි EFI සිස්ටම් එකක් එක්ක එන්නේ. මේකේ හෝස් පවර් 13ක් වගේ ජෙනරේට් කරන එන්ජින් එකෙන්. ඉතින් අපි මෙන්න මෙතෙන්ට આવොත් ඔයාලට පේනවා මෙතන පවර් බෝම් කියන අයිටම් එක තියෙනවා. ඉතින් මේක ගැන රේස් පදින අය දන්නවා මොකද්ද කියලා. මේකෙන් වෙන්නේ සරලව කිව්වොත් බයික් එකේ performance පැත්ත අප් කරලා දෙන එක. අපි turn lights වලට ආවම ඒවත් LED විදිහට ලබා දීලා තියෙනවා. ඉතින් ඔන්න අපි handle bar එක පැත්තට ආවම මෙතන තියෙනවා විශේෂ අයිටම් එකක් quick throttle කියන අයිටම් එක. ඉතින් රේස් පදින අය දන්නවා මේකත් මොකද්ද කියලා. බයික් එකේ throttle response එක අප් කරලා දෙනවා මේකෙන්. අපි සාමාන්‍ය throttle apply කරනවා වගේ නෙමෙයි. මේක පොඩ්ඩක් විශේෂයි රේස් පැත්තට. මොකද මේක රේස් ફોකස් කරලා ඉන බයික් එකක් නිසා. ඉතින් ඒත් එක්කම අපි මීටර් කන්සෝල් එක ළඟට ආවම fully digital meter console එකක් ලබා දීලා තියෙනවා. අපිට මෙතන ස්පීඩ් එක පෙන්නනවා. මෙතන gear position indicate කරනවා. ඒ වගේම මෙතන RPM light එක, check engine light ඔක්කොම මෙතන blink කරනවා. ලස්සන මීටර් panel එකක් දීලා තියෙනවා බයික් එකට match වෙන්න. අපි මෙතන seat එක ගාවට ආවොත් seat එක දීලා තියෙනවා අපිට බයික් එකේ frame එකට match වෙන්න. orange color එකෙන්ම මෙතන දීලා තියෙනවා. seat එක ඒ වගේම sticker set එක ගත්තාම sticker set එක විශේෂයෙන් ඩිසයින් කරපු ස්ටිකර් සෙට් එකක් මේ බයික් එකටම. ඉතින් black orange කියන කලර් එකකින් තමයි ફોකස් වෙන්නේ මේ බයික් එක. ඉතින් අපි මේ සයිඩ් එකට ආවම අපිට පේනවා මෙතන වේග 6ක ගියර් පද්ධතියක් ලබා දීලා තියෙනවා. ෆ්‍රේම් එක orange කලර් ලබා දීලා තියෙනවා. ඒ වගේම මේ ෆුට් පෙග්ස් ගත්තාම අපිට දැන් ආෆ්ටර් මාකට් තමයි මිලදී ගන්න තියෙන ගොඩක්. හැබැයි බයික් එකට ඉන්බිල්ට් ඇවිල්ලා තියෙනවා ෆුට් පෙග්ස්. බයික් එකේ ෆ්‍රේම් එකේ කලර් එකටම මැච් වෙන්න. මොකද අපිට දැන් අමුතුවෙන් මොඩිෆයි කරන්න ඕනේ බයික් එක. ඉන්බිල්ට්ම ඇවිල්ලා තියෙනවා මොඩිෆයි පාර්ට්ස් එක්කම. ඉතින් අපි මේකේ ෆියුල් කැපැසිටි එක ගත්තාම ටැන්ක් කැපැසිටි එක ගත්තාම ලීටර් 10ක ටැන්ක් එකක් ලබා දීලා තියෙනවා. මේ වගේ බයික් එකකට ගැලපෙනම ටැන්ක් එකක් ලබා දීලා තියෙනවා. ඒ වගේම මයිලේජ් එක ගත්තාම ලීටර් එකකට කිලෝමීටර් 40ක් 45ක් වගේ දුරක් ධාවනය කරන්න පුළුවන් කියලා තමයි අපිට දැනගන්න හම්බ වෙන්නේ. ඉතින් අපි ගොඩක් ආස අයිටම් එකක් තමයි මෙන්න මේක. ගොඩක් අයට තියෙන ප්‍රශ්නෙකුත් තමයි මේක. මොකද ගොඩක් අය අහනවා මේ බයික් එකේ මේක ලීගල්ද කියලා. මොකද අපි සමහර විට ආෆ්ටර් මාකට් මේ වගේ පාර්ට් එකක් අරගෙන බයික් එකට සෙට් කරාම අපිට එකෙන් නීතිමය ප්‍රශ්න එන්න පුළුවන්. හැබැයි මේ බයික් එකට ලීගලිම ඔරිජිනල්ම ෆැක්ටරි ෆිටඩ් ඇවිල්ලා තියෙනවා. මේ සයිලන්සර් එක, එක්සෝස් සිස්ටම් එක. අපි මේකේ සද්දය අන්තිමට පෙන්නන්නම්.
අපි පිටිපස්සට ආවම පිටිපස්සෙන් turn indicators ලබා දීලා තියෙනවා. ඒවත් LED lights මයි ලබා දීලා තියෙන්නේ. ඉතින් අපි මෙන්න මේ බයික් එකට ළඟට ආවම ඉතින් අපිට බලා ගන්න පුළුවන් අර බයික් එක orange color එක ඒක big wheel බයික් එකක්. හැබැයි මෙන්න මේ බයික් එක අපිට supermoto wheels බලා ගන්න පුළුවන්. බයික් එකේ ලුක් එකේ වෙනසක් සිදු වෙලා තියෙනවා මෙතනදී. හැබැයි අනිත් ස්පෙસિෆිකේෂන්ස් ඔක්කොම එකයි. මේක big wheel, මේක supermoto විදිහට තමයි ඉන්නේ. ඉතින් අපි බලමු බයික් එකේ exhaust note එක කොහොමද කියලා. ඉතින් මේ බයික් එකේ තියෙන තවත් විශේෂත්වයක් තමයි ඉස්සරහා අප්සයිඩ් ඩවුන් ෆෝක් සෙට් එකක් ලබා දීලා තියෙන්නේ. ඒකත් සුපර්මෝටෝ බයික් එකකට තියෙන ට්‍රේල් බයික් එකකට එන්න ඕනි සුපිරිම අංගයක් තමයි මේ වගේ ෆෝක් සෙට් එකක්, අප්සයිඩ් ඩවුන් ෆෝක් සෙට් එක. ඒත් එක්කම ඒකේ තියෙන ස්පෙෂල්ම අංගය තමයි මේවා අපිට ඇඩ්ජස්ට් කරගන්න පුළුවන්. එතකොට ඇඩ්ජස්ටබල් ෆෝක් සෙට් එකක් තමයි ලබා දීලා තියෙන්නේ. ඉතින් අපිට ඕන විදිහට මේක ඇඩ්ජස්ට් කරගන්න පුළුවන්. රේස් ෆෝකස් කරපු බයික් එකක් නිසා මේක අපිට මේ පහසුකම් ලබා දීලා තියෙනවා. ඉතින් ඔයාලට දැන් පේනවා මම ඉන්නේ KR4 බයික් එකේ. ඉතින් KR4 150 බයික් එකේ. එතකොට ඔයාලට බලා ගන්න පුළුවන් මේ බයික් එකේ ground clearance එක කොහොමද තියෙන්නේ කියලා. මේකෙත් හොඳ seat height එකක් ලබා දීලා තියෙනවා. ඉතින් මම අඩි 5යි 7යි. එතකොට පේනවා ඇති මම කකුල් දෙක තියලා ඉන්නේ කොහොමද කියලා. ඉතින් හොඳ උසක් තියෙනවා මේ වගේ බයික් එකකට හොඳ match වෙන්න හොඳ seat height එකක් ලබා දීලා තියෙනවා කියලා අපිට කියන්න පුළුවන්. ඉතින් දැන් මෙතෙන්ට ගහලා තියෙනවා KR4 එකේ ලොකු අයියා කිව්වොත් හරි KR9 250 බයික් එක NC 250 බයික් එක. ඉතින් මේ බයික් එක ගැන කතා කරද්දි 150 බයික් එකයි මේක ගැන කතා කරද්දි මේකේ තියෙන අංගයන් බොහෝ සෙයින් සමානයි. ඉතින් ෆ්‍රන්ට් ෆේස් එක ගත්තාම හෙඩ්ලයිට් එක ගත්තාම KR4 එකේ වගේම ලස්සන හෙඩ්ලයිට් එකක් ලබා දීලා තියෙනවා. LED ලයිට් එකක් ෆ්‍රන්ට් ෆෙන්ඩර් එක ලබා දීලා තියෙනවා. ඒ වගේම turn lights අපිට බලා ගන්න පුළුවන් LED lights විදියට. ඉතින් අපි බයික් එකේ එන්ජින් එක පැත්තට ආවහම අපිට liquid cool engine එකක් ලබා දීලා තියෙනවා. අපි කලින් බයික් එක බැලුවාම මේක අපිට air cool engine එකක් විදියට තමයි බලා ගන්න පුළුවන් උනේ. ඉතින් මේක liquid cool EFI engine එකක් විදියට තමයි ලබා දීලා තියෙන්නේ. බයික් එකේ horse power එක ගත්තාම 29 horse power බයික් එකෙන් delivery කරනවා. ඒ වගේම මෙතන අපිට ලබා දීලා තියෙනවා radiator එක තියෙනවා. cooling fan එක ලබා දීලා තියෙනවා. මෙතන EFI system එක. ඉතින් අපි handle bar එක ළඟට ආවහම අපිට මේ බයික් එකේ quick throttle කියන feature එක බලා ගන්න පුළුවන්. මෙතන තියෙනවා. අපිට ලබා දීලා තියෙනවා adjustable brake and clutch lever. එතකොට අපිට පුළුවන් competition කරන කෙනෙක් නම් Tamanට ඕන විදිහට මේ levers adjust කරලා ගන්න. මොකද මේ බයික් එකේ ගොඩක් parts ලබා දීලා තියෙනවා after market. එතකොට අපිට අමුතුවෙන් ආයේ කඩෙන් අරගෙන බයික් එක modify කරන්න ඕනේ නැහැ. track focus කරපු track ready බයික් එකක් විදිහට තමයි මේක තියෙන්නේ. ඉතින් metallic color එකෙන් අපිට මේකේ metallic red color එකෙන් අපිට බලා ගන්න පුළුවන් මේකේ brake and clutch levers. ඉතින් ඒ වගේම අපි මේකේ meter console ළඟට ආවහම fully digital meter console එකක් ලබා දීලා තියෙනවා 150 එකේ වගේම. ඉතින් මෙතන ස්පීඩ් එක RPM warning lights gear position indicate කරනවා. ඒ වගේම අපිට බලා ගන්න පුළුවන් මේකෙත් adjustable shock absorbers ලබා දීලා තියෙනවා upside down විදියට. එතකොට අපිට race පදින කෙනෙක් නම් අපිට පුළුවන් Tamanට කැමති විදියට මේක adjust කරලා බයික් එක comfortable පැත්ත ඔයාලට manage කරගන්න පුළුවන්. seat එක පැත්තට ආවම seat එකක් ලබා දීලා තියෙනවා frame එකේ color එකෙන්ම red color එකෙන් red and white color එකෙන් match වෙන්න ලබා දීලා තියෙනවා. ඒ වගේම sticker set එක ගාවට ආවම මේකෙත් ලබා දීලා තියෙනවා black and red mix sticker set එකක්. ඉතින් බයික් එකේ තියෙන iconic ම
ෆීචර් එකක් විදිහට මේකේ තියෙන ස්ටිකර් සෙට් එකත් අපිට නල් දෙන්න පුළුවන්. ඒ වගේම අපිට රියර් view එකට ආවම අපිට බලා ගන්න පුළුවන් turn indicators ලබා දෙලා තියෙනවා. ඒකත් LED. මේ බයික් එකට ස්පීඩ් 6ක වේග 6ක ගියර් බොක්ස් එකක් ලබා දීලා තියෙනවා. ඒ වගේම ෆුට් පෙක්ස් ගත්තාම ෆ්‍රේම් එකේ කලර් එකට මැච් වෙන්න ලබා දීලා තියෙනවා. අපි පිටිපස්සට ආවම අපිට බලා ගන්න පුළුවන් මෙටලික් රෙඩ් කලර් එකෙන් ස්පොකට් වීල් එක ලබා දීලා තියෙනවා. ඒකටම මැච් වෙන්න අපිට හබ් එකේ කලර් එකයි මෙන්න චේන් එකේ කලර් එකයි ලබා දීලා තියෙනවා. ඉතින් රියර් අපියරන්ස් එක ගත්තාම අපිට මෙතන ලබා දීලා තියෙනවා ඇඩ්ජස්ටබල් මොනෝ ෂොක් එකක්. ඒ වලට පේනවා ඇති මෙතන අපිට ඕනේ විදිහට ඇඩ්ජස්ට් කරගන්න පුළුවන් ෂොක් ඇක්ෂෝබ් එක. ඒ වගේම අපිට මෙතන ලබා දීලා තියෙනවා හොඳ සවුන්ඩ් එකක් තියෙන එක්සෝස් සිස්ටම් එකක්. මේකත් අපිට ආෆ්ටර් මාකට් ගන්න ගියොත් ලොකු වියදමක් දරන්න වෙනවා. ඒ වගේම අපිට නීතිමය ප්‍රශ්න ඇති වෙනවා. හැබැයි මේක ඉන්බිල්ට්ම ලබා දීලා තියෙනවා බයික් එකට. කිසි ප්‍රශ්නයක් නැහැ ලීගලි. ඉතින් ඔයාලට කිසි ප්‍රශ්නයක් නැතුව සවුන්ඩ් එකත් එක්ක ඕන තැනක රයිඩ් කරන්න පුළුවන්. ඉතින් ඒ වගේම බයික් එකේ ඉස්සරහා සහ පිටිපස්ස කියන බ්‍රේක්ස් දෙකම ඩිස්ක් බ්‍රේක් ලබා දීලා තියෙනවා. ඉස්සරහා ඩිස්ක් බ්‍රේක් එකට මෙතනින් ගාඩ් එකක් ලබා දීලා තියෙනවා ඩිස්ක් එකේ ප්‍රොටෙක්ෂන් එක සඳහා. ඉතින් බයික් එකේ හයිට් එක ගත්තාම ඔයාලට පේනවා ඇති මං අඩි 5යි 7යි. ඉතින් මේක ටිකක් උසයි බයික් එක. ඒ වගේම සුපර් මොටෝ බයික් එක ගත්තාම මේට වඩා පොඩි උසේ වෙනසක් තියෙනවා. ඒක උසින් මීට වඩා පොඩ්ඩක් අඩුයි. මේක මේ බයික් එක හොඳ උස තියෙන එක්කෙනෙක්ට හොඳට මැච් වෙනවා. මං අඩි 5යි 7යි. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් මගේ උසත් එක්ක කොහොමද බයික් එක මැච් වෙන්නේ කියලා. අපි අනිත් බයික් වලත් බලමු කොහොමද සීට් හයිට් එක තියෙන්නේ කියලා. ඒ වගේම අපිට බලා ගන්න පුළුවන් හොඳ ග්‍රවුන්ඩ් ක්ලියරන්ස් එකක් ලබා දීලා තියෙනවා. ඉතින් මේ වගේ ට්‍රේල් මොඩල් බයික් එකකට තියෙන්න ඕනි දෙයක් තමයි හොඳ ග්‍රවුන්ඩ් ක්ලියරන්ස් එක. මොකද සාමාන්‍ය පාරවල් වල නෙමෙයි මේ බයික් යන්නේ. ඕෆ් රෝඩ් පැත්ත තමයි ફોකස් කරලා තියෙන්නේ. ඉතින් අපි මේ KR9 බයික් එකේ එක්ස්හෝස්ට් නෝට් එක ගැන බලමු. ඉතින් ගොඩක් අය ආස දෙයක් තමයි එක්ස්හෝස්ට් නෝට් එක ගැන බලන්න. ඉතින් එන්න අපි එක්ස්හෝස්ට් නෝට් එක කොහොමද කියලා බලමු. ඉතින් ඔන්න අද අපි ගෙනාවේ නිකොට් බ්‍රෑන්ඩ් එකෙන් අලුතෙන්ම ආපු මේ බයික්ස් ගැන රිවිව් එකක්. ඉතින් ඔයාලට මේ KR4 150cc බයික් එක රුපියල් ලක්ෂ 13,65,000 වැනි මුදලකට මිලදී ගන්න පුළුවන්. ඒ වගේම 250 බයික් එක KR9 බයික් එක ඔයාලට 24,90,000 වැනි මුදලකට මිලදී ගන්න පුළුවන්. ඉතින් ඔයාලට බයික් එක ගැන වැඩි විස්තර අවශ්‍ය නම් අපි පහලින් නම්බර් එකක් දාන්නම්, contact number එක. ඔයාලට බයික් එක ගැන වැඩි විස්තර අවශ්‍ය නම් ඒ contact number එකට කතා කරලා ඔයාලට අවශ්‍ය විස්තර ටික දැනගන්න පුළුවන්. ඉතින් ඇත්තටම අද අපි ගොඩක් ස්තුතිවන්ත වෙනවා අපිට මේ රිවිව් එක කරන්න දීපු Avid Signature Build රත්නපුර ආයතනයට. ඉතින් අලුත් බයික්ස් ගැන අලුත් තොරතුරු අරගෙන ඉදිරියටත් අපි අලුත් වීඩියෝස් අරගෙන එන්න. ඉතින් හැමෝටම සුබ දවසක්.